සත්වයා කියලා කියන්නේ ඉබහාගාතේ යන එක ආත්මයක් විතරයි. මේ ඉබහාගාතේ යන ඉමක් කොනක් නැතුව සංසාර ජීවිතයේ ඇවිදගෙන යන ස්කන්ධත් එක්ක නොයෙක් දුක් විඳින සත්වයාට බුද්ධෝත්පාද කාලයක පුළුවන්කම ලැබෙනවා පින්වත්නි තමන්ගේ ජීවිතයේ කවර ආකාරයක එකක්ද කියන එක තේරුම් ගන්න. හැබැයි මේකත් හැමෝටම ලැබෙන අවස්ථාවක් නෙමෙයි. මිනිස්සෙක් විදිහට මේ ධර්ම කතාව අහනවා නම් ඔබත් මමත් පය ගහලා ඉන්න මේ මගුල් සක්වලේම උප්පත්තියක් ලැබලා තියෙන්නත් ඕනි. හේතුව දැන් අපි ඉන්න මනුෂ්‍ය ලෝකයත් අපේ මනුෂ්‍ය ලෝකයට අයිති වෙන සතර අපායත් දිව්‍ය ලෝක 6ත් රූපාවචර බ්‍රහ්ම ලෝක 16ත් අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ත් කියන නේද කාම ලෝක 11යි බ්‍රහ්ම ලෝක 20යි ඔක්කොම 31යි මෙන්න මේ 31 භූමිතලයට කියනවා එක සක්වලක් කියලා. මේකේ වටිනාකම දැන් බොහෝ අය කතා කරනවා මනුස්ස ජීවිතය දුර්ලභයි මේක වටිනවා මේක අමාරුවෙන් ලබන්නේ. හැබැයි මං දන්නවා හොඳටම ඔය පිංගුතුල්ලා බොහෝ දෙනෙක් මේ වටිනාකම නියමාකාරයෙන් දන්නේ නැහැ. පින්වත්නි ඔබත් මමත් මේ පය ගහලා ඉන්න සක්වලට කියනවා එක සක්වලක් කියලා. එක ඉරකින් එක හඳකින් ආලෝකමත් වෙන වපසරියක්. මේ සක්වල විතරයිද මේ ලෝක ධාතුවේ තියෙන්නේ? නෑ තවත් බොහෝම සක්වලවල් තියෙනවා නේද? ජාති ක්ෂේත්‍රය ඇතුලේ ගත්තොත් විතරක් දසදහසක් ලෝක ධාතු තියෙනවා. ආනා ක්ෂේත්‍රය ගත්තොත් කෝටි ලක්ෂයක්. ඒ කියන්නේ ඒකේ මනුෂ්‍ය ලෝකවල කීයක් තියෙනවද? මනුෂ්‍ය ලෝකවල කෝටි ලක්ෂයක් තියෙනවා. විෂය ක්ෂේත්‍රය ගත්තොත් විෂය කෙත්තම්පන ප්‍රමාණං නැත්ති. යාවතක ඥානං තාවතකං ඤෙය්‍යං. භාග්‍යතුන් වහන්සේගේ ඥානිය කොයිතාක්ද ලෝකයත් ඒතාක්. ලෝකේ කොයිතාක්ද භාග්‍යතුන් වහන්සේගේ ඥානියත් ඒතාක්. මේකේ ප්‍රමාණීය පෙරසෙද දකින්න අපිට පුළුවන් කමක් නැහැ. හැබැයි ඔබත් මමත් මේ පය ගහලා ඉන්න සක්වලට විශේෂ නමක් විවහාර කරලා තියෙනවා විමති විනෝදනී වජිර බුද්ධ ආදී ටීකාවල. මොකද්ද? මංගල චක්කවාල. මොකද්ද? ඒ කියන්නේ මගුල් සක්වල කියලා කියන්නේ. ඇයි? මොකෝ මේකේ මගුල් ප්‍රමාණය වැඩිද? එහෙමත් නැහැ. මේකේ තරම් ඒව තියෙන තැනකුත් වෙනත් නැහැ. හැබැයි මේකට මගුල් සක්වල කියලා කිව්වේ ඉමස්මින් පන චක්කවාලං ඨපෙත්වා අඤ්ඤස්මින් චක්කවාලේසු බුද්ධා උප්පජ්ජಂತಿ इति සුත්තං නත්ති. ඉමස්මින් පන චක්කවාලං ඨපෙත්වා මේ සක්වල අතහැරලා අඤ්ඤස්මින් චක්කවාලේසු වෙනත් සක්වලක බුද්ධා උප්පජ්ජಂತಿ इति බුදු කෙනෙක් උපදිනවා කියලා සූත්‍රයක් නැහැ. ඒතර මේ සක්වලට මගුල් සක්වලයි විවහාර කළේ ඇයි? බුදු කෙනෙක් උපදින සක්වල තමයි මේ සක්වල. වෙනත් කිසිදු සක්වලක බුද්ධෝත්පත්තියක් සිද්ධ වෙන්නේ නැහැ. සමහරු මේ ධර්මකාරණා වරදවාගෙන කියනවා අපි මේ බණ කී ඉද්දිත් වෙනත් සක්වලක උනත් බුදු කෙනෙක් පහළ වෙලා ඉන්න පුළුවන් කියලා. මේක වැරදි. මේක ධර්ම විරෝධී, ධර්ම විකෘති. වෙනත් කිසිම සක්වලක බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ. ඔබත් මමත් මේ පය ගහලා ඉන්න මගුල් සක්වලේ හැර. එතකොට විශේෂත්වය තමයි යම් කිසි සත්වයක් මිනිසෙක් වෙලා නිර්වාණය අවබෝධ කරනවා නම් ඔහු මේ මගුල් සක්වලේම මනුෂ්‍ය ජීවිතයක් ලැබපු කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. වෙනත් කිසිදු සක්වලක මිනිසෙක් වුණොත් ඔබට මිනිසෙක් විදිහට නිවන් දකින්න වෙනත් කිසිදු සක්වලක බෑ. මේ සක්වලේ ලබන මනුෂ්‍ය ජීවිතයක් තිබිය යුතුමයි. වැරදිලාවත් වෙනත් සක්වලක ධර්මාවබෝධය කරනවා නම් දසදහසක් ලෝක ධාතු ඇතුලේ විතරක් දේවාත්ම භාවයක් ලැබලා තිබ්බොත් දිව්‍ය හෝ බ්‍රහ්මාත්ම භාවයක් ලැබලා තිබ්බොත් දසදහසක් සක්වල ඇතුලේ විතරක් දේව බ්‍රහ්මයන්ට නිවන් දකින්නත් පුළුවන්. හැබැයි බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙන්නේ මිනිස්සෙක් නිර්වාණ අවබෝධයට පත් වෙන්නේ මෙන්න මේ මගුල් සක්වල ඇතුලේ විතරයි. දැන් තේරුම් ගන්නකෝ සාංශාරික ජීවිතයේ මේ අනන්ත සක්වලවල් වලින් මිදිලා හරිද මේ මගුල් සක්වලේ උපදින්නත් ඒකත් බුද්ධෝත්පාද කාලයක. දැන් මේ මගුල් සක්වල කියලා ගත්තත් මේකේ තියෙන ප්‍රත්‍යන්ත ප්‍රදේශනේ දැන් අපි ගත්තොත් එමිරේට්ස් ඒ කියන්නේ ওই මැද පෙරදිග රටවල් එහෙම දැන් සෞදි අරාබි ඔමාන් ඩුබායි වගේ රටක් ගත්තොත් නේද මුළු රටටම සමහරක් විට එක ධාතුන් වහන්සේ නමයි වැඩ ඉන්නේ. දැන් අපේ රට ලංකාව කියලා කියන්නේ හරියට ධාතු මන්දිරයක් වගේ. කොහි ගත්තත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ නේද සිරිපතුල් වලින් ස්පර්ශ වෙච්ච තැන් පවා මේ රටේ නැද්ද? තියෙනවා. සොළොස් මස්ථාන ගත්තොත් නේද මේ කොච්චර තියෙනවද? රුවන්වැලි මහා සෑය ගත්තොත් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා. දලදා මාලිගාවේ දලදා වහන්සේ නමක්.
සෝමාවතී ගත්තාම එතන තවත් දළදා වහන්සේ නමක්. අනිත් දළදා වහන්සේලා දෙනම ගෙනුත් එක දළදා වහන්සේ නමක් තිස්ස මහාරාමේ වැඩ ඉන්නවයි කියලා දැන් විවහාර වෙනවා. ග්‍රීවා ධාතුව, ඌර්ණ රෝම ධාතුව, අපි මේ කතා කරන ඌර්ණ රෝම ධාතුව පවා මේ ලක්දිව වැඩ ඉන්නේ. මේ මනුෂ්‍ය ජීවිතේ මේ සක්වලේ උප්පත්තිය ලැබුවයි කියන එක පින්වත්නි, ඒකත් මේ ලංකාවේ ඇතුලේ අම්මගේ බඩේ ඉඳන්ම බෞද්ධ කියන ලේබල් එකක් ගහගෙන. මන් දන්නේ මට නම් හිතෙන්නම මං සමහරක් දවසට මගේ ඇස් දෙක පිහදාලා බලනවා ඇත්තටම මම මේ බුද්ධ ශාසනය පැවිදි වෙලා ඉන්නවද කියලා. ඇයි? නියත විවරණ ගත්ත බෝධිසත්වයන් වහන්සේට පවා බුද්ධ ශාසනය පැවිද්ද ලැබුණේ 4 වතාවක් විතරයි. බෝධිසත්වයෙක් පැවිද්දටපත් උනේ 4 පාරක් විතරයි නම් මේ ගෙවාගෙන යන සංසාර ජීවිතයේ අධිසංකර ලෝකයක බුද්ධ ශාසනයක ප්‍රවෘජ්ජා භූමියටපත් වීම ඇත්තටම ස්පීදාගෙන බලන්න තරම් වටින කාරණාවක් නෙමෙයිද? මට තාමත් හිතෙනවා අපි මේ ලොකු හීනයක් දකිනවා කියලා. මේක ඒ තරම් දුර්ලභයි. ඔබට තේරෙනවද?